බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තොත් අපට සියලු දුකින් නිදහස්සෙන්ට අවශ්‍ය කරන මාර්ගය එහි දේශනා කරලා තියෙනවා. දුක අඩු කරගන්නට එහෙම නෙමෙයි. දුකින් සම්පූර්ණයෙන්ම නිදහස්සෙන්ට අවශ්‍ය කරන පාර තථාගත දේශනාවේ තියෙනවා. අවාසනාවකට මේ මාර්ගයේ නිවැරදි බව අපි පිළිගත්තා. ඒ මාර්ගයේ තිබෙන යහපත් බව ගැන අපිට ලොකු අගයක් තිබුණත් ඒ මාර්ගය පිළිපදින පිරිස බොහෝම සල්පයි. ඊටාම සල්පයි. මොකද හේතුව? තථාගත දේශනාව පිළිපදිනකොට අපේ තියෙන සමහර මනෝභාවයන් දුරු වෙලා යනවා, දුරු කර ගන්නටම සිද්ධ වෙනවා. දේවල් අතහැරෙන එක අසහනයක් අපිට. කොච්චර පිච්චෙන එකක වුණත් කැමති තව ටිකක් හරි ඉඳලා බලන්නද නැද්ද? ඉඳලා බලන්න. මොන තරම් ගින්නක් වුණත් එතන දැවටීම, ඒ දේ එක්ක කටයුතු කිරීම, ඒ දේ එක්ක එකතු වෙලා ඉඳීම මොන තරම් විඳවිල්ලක් වුණත් අපි උත්සාහ කරනවා වෙන විදියකින් හරි අපිට සැනසෙල්ලක් ඒ දේ තුල ඉඳන්ම ලබන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය බොහෝම යහපත් බව පිළිගත්තත් එහි පුහුණු වෙන්න දක්වන උද්‍යෝගය නම් ඊටාම අඩුයි. අප්පකාතේ මනුස්සේසු ඒ ජනා පාරගාමී. පාරගාමී කියන්නේ ඉතරට යනවා කියන්නේ. ඉතරට යන, පරතරට යන පිරිස අල්පයි. අතායන් ඊතරා පජා තීරමේවානුධාවති කියන්නේ ගඟෙන් එතර වෙන පිරිස පොඩ්ඩයි, අනිත් අය එතර හොඳ බව පිළිගනිමින් නිතරම නිවන අවශ්‍ය බව මේ හැමෝම පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. නිවන් දැක්කොත් තමයි ප්‍රශ්නේ ඉවර කියලා හොඳට පිළිගත්තා. ඒක නෙමෙයි දකුණු බලහට විශේෂ ලක්ෂණයක් නේ බුදුරජාණන් වහන්සේ කියනකොටම සාදු කියනකොට නැද්ද? සාදු පුදුම ගෞරවයකුත් තියෙනවා. පුදුම ගෞරවයකුත් තියෙනවා. එහෙම පිළිගන්නවා. ඒ ගැන කිසි සැකයක් නැහැ. ඒ පිළිගත්තත්, ඒ විශ්වාස කරත් එහි පුහුණු වෙන පිරිස ඊටාම සල්පයි. ඒ හින්දා තමයි තවමත් මේ ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. මහා දුක් තිබුණත් අල්ප ආස්වාදයෙහි ඇලිලා ඉන්න අපි කැමතියි. මහා දුක් තිබුණා. ඒ මහා දුක් ටික අමතක කරලා දානවා පොඩි හරි සැනසෙල්ලක් හම්බ වෙනවා නම්. අපිට අර තුවාල හැදුනම තුවාල වේලීගෙන එනකොට මොකද කරන්න හිතෙන්නේ? කසන්න හිතෙනවා නේද? තුවාලේ වේලීගෙන එනකොට කසන්න හිතෙනවා. ඉතින් අපි අහක බලාගෙන හිමින් තුවාලේ කසනවා. සනීපයිද නැත්? හරි සනීපයි. එහෙම කසනකොට සුවයි. හැබැයි ටික වෙලාවක් යනකොට අර වේලීගෙන ආපු එකේ කබළු ගැලවිලා ලේ වැක්කිරෙන්න දැවිල්ල හැට ගන්න පටන් ගන්නවා. ඔන්න එතකොට නම් අපි හිතා ගන්නවා ආයෙ නම් අත තියන්නේ මේකට කියලා. පුදුම කර්ම කියන්නේ ආයෙත් වේලෙනකොට අර කලින් වෙච්ච එක අමතකයි. ආයෙත් කසනවා. ඒ තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය. ඒ අල්ප ආස්වාදයේ ඉන්න මනුෂ්‍ය වර්ගය කැමති. ඒ හින්දා මිනිස්සු තුවාලය
කසන්න හිතනකොට පස්සේ දැවිල්ල හටගන්න එක අමතක කරන්නේ නැතුවම එකම ක්‍රියාව වරින් වර මිනිස්සු කරමින් ඉන්නවා. බෞද්ධයෝ වෙච්ච අපේ ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න උත්සාහ කළ යුතුයි. අපි උත්සාහ කළ යුතු ඊට වඩා පොඩ්ඩක් හරි ඉස්සරහට යන්න. නැත්තම් මේ ලැබිච්ච මිනිස් ආත්මේ තාම ඉක්මනින් ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. හරි මඩු ආයුෂක් නේ අපිට තියෙන්නේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 80 ආයුෂ ධර්ම පොතේ සඳහන් වෙන්නේ උක්ති විවරයි. කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට 40000ක් ආයුෂ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මනුස්ස ආයුෂ කීයද? 20000. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට 120 අවුරුද්දක් ආයුෂක් වෙනවා. දැන් ලංකාවේ මිනිස්සෙකුගේ පිරිමියෙකුගේ නම් පරම ආයුෂ ගණනය කරනවා සමස්තයක් ලෙස 65යි 70 දී අතරින් යනවා. කාන්තාවක් නම් 70යි 75යි අතරෙදිම ඊට වඩා වැඩිපුර ඉඳපු අය ඇති. ඒගොල්ලෝ වාසනාවන්තයි කියන්නත් පුළුවන්. අවාසනාවන්තයි කියන්නත් පුළුවන්. දෙකම කියන්න පුළුවන් 70 ගන්නට පස්සේ. ඒ දෙකම කියන්න පුළුවන් කියන්නේ 70 පැනලත් තමන්ගේ වැඩ කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව ඉන්නව නම් එයා වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. හැබැයි 70 පණිනකොටම බට ගහගෙන ඉන්න උනා නම් අනිත් අයගේ උදව්වෙන් නම් දවස ගෙවන්න වෙන්නේ. ඒ 70 පන්නපු එකත් වාසනාවක්. ඒක වාසනාවක් නෙමෙයි. ඒක හරි දුකක් නේ. ඒක හරි දුකක්. ඒත්තර ජීවත් වෙන්න ආස නිසා එහෙම හරි ඉන්න ලැබෙන එක හොඳයි කියලා අපි හිතනවා. ඒ වුණාට පුදුම දුකක්. ඒ නිසා දීර්ඝායුෂ ලැබීම කියන එක සාපේක්ෂයි නේ. ඒකේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඔය ඔක්කොමත් හරි වයසට යන්න කිසි කෙනෙක් කතා කරන්නේ නැතුව තනියෙන් ඉන්න වෙන එක. නිතර සමාජෙත් එක්ක ඇලි ගැටි ඉඳපු එක්කෙනෙකුට එක්තැන් වෙලා තනියම ඉන්න සිද්ධ වෙනවා කියන එක සැනසෙල්ලත් හරිම අසන්න. හරි විඳවිලි. ඒ හින්දා දිගාසිරි හොඳයි, දිගාසිරි නරකයි. තේරුණාද නේද? දිගාසිරි හොඳයි, ඒ වගේම දිගාසිරි නරකයි. ඒකනේ උපදින එක නවත්ත ගන්න කියන්නේ. උපදින එක නවත්ත ගන්න කියන්නේ උපදින එක හොඳයි වගේම උපදින එක නරකයි. ඉපදිච්ච හින්දා අපිට සත්පුරුෂයොත් හම්බුණා. ඉපදිච්ච හින්දා අපිට අසත්පුරුෂයොත් හම්බුණා. එතකොට ඉපදිච්ච එක හොඳයි, ඒ වගේම ඉපදිච්ච එක නරකයි. ඉපදිච්ච හින්දා අපිට නිරෝගීව ඉන්නත් හම්බුණා. ඉපදිච්ච හින්දා අපිට බතීගම ස්පිරිතාලේ නවතින්නත් ඉපදිච්ච එක හොඳයි වගේම ඉපදිච්ච එක නරකයි. එහෙනම් මොකක හරි හොඳක් තියෙනවා නම් ඒකේ තියෙන ඊළඟ එක තමයි මොකද්ද? නරක. ඒකයි මේ බුද්ධ ශාසනේ නරක පිළිකුල් කරලා හොඳ පැතුවට දුකින් නිදහස් වීම නෙමෙයි කියලා කියන්නේ. නරකෙන් අයින් වෙන්න කටයුතු සලස්සගෙන හොඳ තුල යෙදිලා හිටියාය කියන එකෙන් කවුරුවත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව නම් නිවුණු අය බවට පත් වෙන්න, මිදුණු අය බවට පත් වෙන්න අපේ ජීවිතේ උත්සාහ කරන්න. ඒකට අපිට ඉඩ නොදෙන්න.
ඒකට අපිට අවකාශයක් සලසන්නේ නැත්තේ අපේ ගාව තියෙන පංච කාමයට තියෙන නැත්නම් එහි තියෙන ආස්වාදයට අපේ ඇතුලේ තියෙන ලෝලත්වය ගැලවෙන්න ඉඩ දෙන්නේ. මොකද කිසිම කාමයක ආදීනවේ විතරක් නෙවෙයි තියෙන්නේ. හැම කාමයකම තව එකක් තියෙනවා. මොකද්ද? ආස්වාදය. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය සුළු එකක් කියලා ධර්මයේ ඉගැන්වුවට මිනිස්සුන්ට ඒක දැනෙන්නේ සුළු එකක් විදිහටද? නෑ. තාම බලගත දෙයක් ලෙස දැනෙනවා. මේ උපාසකම්මලා අපිත් එක්ක කතා කරනකොට කියනවා මේ විවාහය වෙලා ගෙවපු ජීවිතේ මහා පාපයක් පුදුම කර්මයක් ගෙවන්නේ කියලා. ඔබ වහන්සේලා මහාන වෙච්ච එක පුදුම වටිනවා කියලා. එහෙම කියනවා. එහෙම කිව්වට ඒ උපාසකම්මලා ඩිවෝස් වෙන්නෙත් නැහැ. ඒක තමයි ඒකේ තියෙන්නේ. මහා පාපයක් බව නේද? අපි මහාන වෙච්ච එක හොඳ බව ඒක ලොකු හොඳ වටිනම තීන්දුවක් බව කියනවා අපි මහාන වෙච්ච බව. ඒක ඒ ඇත්තෝ ගෙවන්නේ පුදුම කර්මයක් බවත් කියනවා. හැබැයි ඒ වාතෑරලා මෙහෙණවරකට යන්නේ සිල් මාතා ආරාමයකට යන්නෙත් නෑ. ඒක අත්හැරෙන්න ඉඩ නොදෙන්න තැන කොතනද? ඔය ගින්නෙම තියෙන ආස්වාදෙද නැත්? ආස්වාදය. ගින්නෙම තියෙන ආස්වාදය. පිච්චෙන දේ ඇතුළෙම දැවිල්ල ලබා දෙන දේ ඇතුළෙම යම්කිසි සුවයකුත් වින්දනය කරන. අන්තිමම ගුටි ගහපු හිංසා කරපු පිරිමි මැරිච්ච දවසට ඒ ගුටි කාපු උපාසකම්ම අඬනවා මම දැකලා තියෙනවා. හරි වේදනාවක්. ඒ කියන්නේ ඒ ආයක ගෙවපු ජීවිතේ අරුණු කටුකකමක් වගේම කටුකකම ඇතුළෙම රහකුත් තිබිලද නැද්ද? තිබිලා නැත්නම් අඬන්න කාරණයක් නැහැ. නැත්නම් සන්තෝෂ වෙන්න බෑ ප්‍රශ්න ඉවරයි කියලා. එහෙම සන්තෝෂ වෙන්නේ ඉන්න තමයි කැමති. මට ඔය සමහර තාත්තලා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඉතින් අපේ නෝනා නම් මාත් එක්ක හොඳට hina වෙන්නේ හරි පඩිය ගේන දවසට තමයි කියලා. ඒකනම් නිදාසලට එහෙම තිබුණා නම් ඒ ඇත්තා එහෙම කියන්න විදියක් නැහැනේ. ඒ කියන්නේ යාට සලකන්නේ යාගෙන් ලැබෙන දේත් එක්ක කියලා යා කියන හැබැයි එයා ඒ දේ වෙනුවෙන් දවස් 29ක් ඉන්නවා ඒක. ඒ කියන්නේ මාසෙකටම එයා කියන්නේ එයා පඩිය ගෙනත් දුන්න දවසට තමයි හොඳට යත් එක්ක සිනාසෙලා කතා කරලා ආදරේ කරුණාව. බලන්න මිනිස්සු ඒ ආස්වාදයට කොච්චර කැමතිද නේ? දැන් අර මනුස්සයාට ඉතුරු දවස් 29ෙම ඉන්න හේතුවක් තියෙනවා. එයා කියපු විදියට නෑ. මගේ අත්දැකීම් නෙවෙයි එයාගේ අත්දැකීම්. එයා කියපු විදියට එයා සතුටු වෙනවා එයාගේ බිරිඳයත් එක්ක ආදරෙන් කතා කරන දවසට. එයා ඒක වෙනුවෙන් මාසේ එයාගේ වැටුප ලැබෙන දවස් වෙනකන් ඉන්නවා. එයා දන්නවා එදාට හොඳට කතා කරනවා. ඒක හැම ගෙදරකම ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එහෙම ගෙවල් තියෙන අයත් ඉන්න හින්දානේ එහෙම පිරිමි එක්කෙනෙක් මගේ ගාව විවෘතව යාගේ අත්දැකීම කියන්නේ. ඒත් එයා ගෙදර දාලා යන්නේ. ඒකත් එයාට අනුව සැනසෙල්ලද නැද්ද? එයාට සැනසෙල්ල.
අපිට ඕනනම් උපදෙස් දෙන්න පුළුවන් මොකටද මහත්තයා ඔය කෛරා ටික උන්ද එක්ක ඉන්නේ. ඔයත් එක්ක නෙමෙයි hina වෙන්නේ 5011ත් එක්ක කියලා අපිට ඉතින් උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට ඒක වැඩක් නැහැ. මොකද හේතුව එයා එහෙම ගෙනත් දීලා තමන්ගේ බිරිඳ දරුවෝ තමන්ට එදාට හරි දක්වන ආදරයට කැමතිද නැද්ද? කැමති. කැමතින්ද එයා ඉන්නේ ඒකේ. එයා ඒක කිව්වේ ද්වේෂයකින් ක්‍රෝධයකිනුත් නෙවෙයි. එයා නිකන් මගේ ගාව එක කියලා එයාගේ හිත නිදහස් කරගන්න වගේ එකක් තමයි එයා කරේ. හැබැයි අඩුම මේවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්නකොට ඔබට තේරෙන්න ඕන එහෙම තමන්ගේ ගෙදර ඉන්න මිනිස්සුන්ට ඒ වගේ කැත වැඩ කරන්න හොඳ නැහැ කියලා. මම මේවා බෙදා හදාගන්න ඔබත් එක්ක ඒ වෙනුවෙන්. ඒ කියන්නේ එහෙම තමන්ගේ ගෙදර ඉන්න අය එක්ක මුදල් මත නෙමෙයි මනුස්ස සම්බන්ධකම් ගෙනියන්න ඕනනේ. එයා හම්බ කරන ගාන මත හෝ යාගෙන් කරගන්න පුළුවන් වැඩ ටික මත නෙමෙයි කාන්තාවක් හෝ පිරිමියෙකුට ආදරේ කරුණාව දෙන්න ඕනේ. හොඳ පවුලකට ආවනම් විවාහ ජීවිතයකට ආවනම් එතන පුළුවන් තරම් එකිනෙකාට කරුණාවන්ත වෙන්න ඕන. එකිනෙකාට ආදරය සහ රැකවරණය සලස්සන්න ඕනේ නේ. ඒක බෞද්ධ ගිහියෝ තේරුම් ගන්න ඕනි එක. තමන් එකට ජීවත් වෙන කෙනාට එහෙම නොසලකා ඉඳීම මම පුද්ගලිකව විශ්වාස කරන එක නරක දෙයක්. මොකද මිනිස්සු එහෙම ජීවිතයේ ආස්වාද පැත්තකට කැමති හින්දානේ විවාහ වෙන්නේ. නැත්තම් ඒත් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න එපා. එක්ක පැවිදි වෙන්න එපා. තවත් කෙනෙක් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න කැමති හින්දා තමයි ජීවත් වෙන්නේ. ඒක වැරද්දක් කියලා බුද්ධ ආගමේ කියලාත් නෑනේ. බුද්ධ ආගමේ බ්‍රහ්මචාරී ජීවිතේ උතුම් ජීවිතයක් ලෙස පෙන්වනවද නැද්ද? පෙන්වනවා, අගය කරනවා. හැබැයි හැමෝටම බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. ඒ හින්දා බුද්ධ ආගම යෝජනා කරනවා විවාහ ජීවිතය ඇතුලේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සමශීල, සමශ්‍රද්ධා, සමචාග, සමප්‍රඥා ඇතුව හොඳට ඉන්න කියලා. බ්‍රහ්මචර්යාව උතුම් කොට වදාලා බුදුදහම කාම මිත්‍යාචාරයෙන් වැළකී හොඳ විවාහ ජීවිතයක ඉඳීම අගය කරනවා. ඒක නරකයි කියලා පිළිකුල් කරලා දක්වලා නැහැ කොතනකෝ. ඒකෙන් හොඳට ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙන්න. ආස්වාදය භුක්ති විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ. ආස්වාදය తాවකාලික බව තේරුම් අරගෙන. ආස්වාදේ විඳින්න එපා කියලා නෙමෙයි කියන්නේ බුදුදහමේ. බුදුදහමේ කියන්නේ ආස්වාදයේ තියෙන తాවකාලික බව, අනිච්ච බව, විපරිණාමී බව, අඤ්ඤත භාවී බව, එනම් වෙනස් වෙන සුළු බව, වෙන ස්වરૂපයන් ගන්න සුළු බව ඔබ විඳින දේහිම අවබෝධ කරගන්න. ඒක ඔබට කරන්න ලේසියි. එක මෞතුමියක් කරපු ප්‍රකාශයක් යාගේ පුතුණුවන් මාත් එක්ක බෙදා හදාගත්තා. ඇය තමන්ගේ පුතුණුවන් විසින් අහනවා ඇයගෙන් අම්මා ඇයි අපිට මෙච්චර කරදර කරපු තාත්තට පින් දෙන්නේ කියලා. ඒ මහත්තයා මැරිලා. අපිට යා කරදර කරා, අපිට ගැහුවා, ඔයාටත් ගැහුවා. අපිට ඉගෙන ගන්න යා උදව් කරේ නැහැ. ඔයා මොකටද යාට පින් දෙන්නේ කියලා. හැබැයි ඒ අම්මා කියන උත්තරේ තමයි මට දුක කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙච්ච ඉඳා. මම සංසාරයට ආස නැති උනේ ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙලා ලැබපු අත්දැකීම් එක්ක. මම ඒක පණ පොත් කියවලා අවබෝධ කරගත්තු එකක් නෙමෙයි. ඒ නිසා මට ජීවිතේ තේරුම් ගන්න උදව් කරපු ගුරුවරයා විදියට මම එයාට පින් දෙනවා.
බලන්න ඒක කොච්චර ලස්සන සිතුවිල්ලද කියලා. තමන්ට ගහපු හිංසා කරපු ස්වාමි පුරුෂයා ගැන ඒ අම්මා හිතන්නේ කොහොමද? මට ජීවිතේ අවබෝධ කරගන්න හමුවෙච්ච ගුරුවරයා. ඇත්තටම ජීවිතේ පුරාම සාප කර කර ඉන්නවට වඩා ඒ ක්‍රමය හොඳයිද නැත්? හරිම උසස් ක්‍රමයක්. ඒ අම්මා ජීවත් වෙන්නේ අම්පාරේ. තාම එයා ඉන්න 90 ගාණක් වෙනවා කියලා මට කිව්වා මගේ මිත්‍රයා. ඇය ජීවිතේ දකින්න. ඇය ආස්වාදයේ වගේම ආදීනවයත් අවබෝධ කරනවද නැද්ද? අවබෝධ කරමින් ඉන්නවා. එතනින් පැනලා ගිහිල්ලා ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම වෙනුවට එයා ඉන්න තැන එයා ඇත්ත තේරුම් ගන්නවා. ගිහියන් වන ඔබට කල හැකි දේ ඒක නේද? හැමෝටම ඇවිල්ලා මහාන වෙන්නත් බෑ, දරුවෝ දාලා යන්නත් බෑ හැමෝටම. ඒත් හැමෝටම පුළුවන් තමන් ඉන්න තැන විඳින දේහි තියෙන යථාර්ථය තේරුම් ගත්තට පස්සේ ඒ ආස්වාද වෙනුවෙන් පළමුවෙන්ම නවතින්නේ මොකද්ද? වහල්. ඒ ආස්වාදේ වහලෙක් වෙන එක තමයි, නැත්නම් ඒක උපාදානය කරගන්න එක, ඒකට දැඩිව බැඳෙන එක තමයි නවතින්නේ. මොකද ආස්වාදය හිස් බව, ආස්වාදය නිසරු බව, ආස්වාදය తాවකාලික බව විඳින එක්කෙනා දන්නවද නැද්ද? දන්නවා. එයාට ඒක ටික ටික අවබෝධ වෙනවා සී කල්පනාවෙන් බැලුවොත්. එතකොට එයා ඒක වහලෙක් වෙන්නේ නැහැ. වහලෙක් නෝනම ආස්වාදයේ වෙනුවෙන් අකුසල් කරන එක නවතිනවා. අපි ගොඩාක් අකුසල් අපේ ජීවිතේ කරගන්නේ අපේ තියෙන බැඳීම් හින්දාද නැද්ද? බැඳීම් හින්දා. බැඳීම් වැඩි වෙන්න බැඳීම් නඩත්තු කිරීම වෙනුවෙන් පව් කරන වාර ප්‍රමාණය මනුස්ස ජීවිතේ වැඩිද නැද්ද? හරි අධිකයි. මොකටද මේ පව් කරේ කියලා හොයලා බැලුවොත් මේ කල්පනාවෙන් බැඳීම හොත්තගෙන යනවා. ඒක නඩත්තු කරන්න. බැඳිච්ච කෙනාට සාධාරණයක් කරන්න. බොරු කියනවා, හොර වැඩ කරනවා, කපටිකම් කරනවා. ඒ ඔක්කොම කරලා තියෙන බැඳීම් නඩත්තු කරන්න. එහෙම මේ ලෝකේ ගොඩාක් අය ගොඩක් අකුසල් කරගන්න වෙලාවල් තියෙනවා. බුදුදහම යෝජනා කරන්නේ ඔබ බැඳීමේ තියෙන යථාර්ථය අවබෝධ කරගෙන පුළුවන් තරම් බැඳීම පවත්වගෙන යනවා නම් එයින් තාම ගැලවෙන්න බෑ නම් බැඳීම හින්දා පව් කරන එක නවත්තන්න. ඒ කියන්නේ දරුවෝ ඔක්කොම දාලා පන්සල් එන්න කියලා නෙමෙයි බුද්ධාගම මුලින් යෝජනා කරන්නේ. දරුවෝ හින්දා අපාය යන වැඩ නොකරයි. සැමියා හෝ බිරිඳ අතෑරලා ආරාමයකට විහාරයකට අරණ්‍යයකට යන්න කියලා නෙමෙයි පළමුවෙන් යෝජනා කරන්නේ. සැමියා නිසා, බිරිඳ නිසා අකුසල් කරගන්න එක නවත්තන්න. පාපයෙන් වළකින්න. මොකද ඔය බන්ධන ටික හින්දා තමයි ගොඩාක් අපරාධකාරී ක්‍රියාවන්ට මිනිස්සු පෙළඹෙන්නේ. එතෙන්ට වැටෙන්න එපා. මොකද හේතුව අපි කොච්චර බැඳුණු කෙනෙක් වෙනුවෙන්, කොච්චර ආදරේ කෙනෙක් වෙනුවෙන් පව් කරත් හරේ විපාක බෙදා ගන්න ආදරේ කරපු කෙනාට පුළුවන්ද? බැහැ. ඒ හින්දා කවුරුත් වෙනුවෙන් පව් කරන්න ඕනේ. අපි කියමු උදාහරණයක්. දික්කැල්ල විජිත විද්‍යාලයට ළමයෙක් දාගන්න නේද? ඒක ටිකක් ජනප්‍රිය ඉස්කෝලයක් නේද මේ පැත්තේ? මධ්‍ය විද්‍යාලයක්. ඒකට දාගන්න ළමයෙක් කවුරු හරි එක්කෙනෙක් හොරට ඩොකියුමන්ට් හදනවා. බොරු ඒවා. එතකොට ඒකේ අකුසල පැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. හොර හිත තියෙනවා නේ. වංචනික හිත තියෙනවා. ආත්මාර්ථකාමී හිත තියෙනවා. තව ළමයෙකුට තියෙන අවස්ථාව තමයි අපි වෙන ඩොකියුමන්ට් එකක් හදලා ඒ ගන්නෙ. එතකොට ගොඩාක් නරක සිතුවිලි ගොඩක් තියෙනවා.
දැන් ඒක කරලා හරි අපි ළමයා එකට දානවා. හැබැයි ළමයා වෙනුවෙන් කලේ කියලා පවේ අඩුවක් තියෙනවා. පවේ අඩුවක් නැහැ. ළමයා වෙනුවෙන් කරාට පව් අඩු නැහැ. ඔය ගොඩාක් අය හිතනවා පුංචි උන් වෙනුවෙන් කරන දේවල් පුංචි උන් වෙනුවෙන් පව් කරන්නේ කියලා බුද්ධ ආගමේ කියලා නැහැ. මොකද පුංචි උන් පව් බෙදා ගන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න ටිකක් ලොකු වුණාට පස්සේ ඔබ කිව්වොත් එහෙම මං කරපු පව් ඔක්කොම කරේ ඔයා හින්දා කියලා. පොඩි එකා ලොකු වුණාට පස්සේ අපිට මොකද කියන්නේ? ඔයාට කවුද කිව්වේ මං වෙනුවෙන් පව් කරන්නේ කියලා? ඒක තමයි දුවන්නේ. ඒ නිසා ළමයි වෙනුවෙන්වත් මහත්ය වෙනුවෙන්වත් නෝනා වෙනුවෙන්වත් පව් කරන්නේ. ඒගොල්ලෝ වෙනුවෙන් කරලා දෙන්න පුළුවන් නිත්‍යානුකූල වැඩ ටික කරලා දෙන්න. ධර්මානුකූල උදව් ටික කරන්න. සදාචාර සම්පන්නව සහ යුක්තිගරුකව අපිට ඔය හැම සම්බන්ධකමක් වෙනුවෙන්ම යමක් කරන්න පුළුවන් ඉද බැරිද? අනිවාර්යෙන් පුළුවන්. යමක් කළ හැකිනේ. ඒ ටික කරන්න. ඊට වඩා වැඩි කොටසක් එයාට ඕනි නම් එයාට කියන්න ඕනේ ඔයා තැනකට ඇවිල්ලා ඒ ටික කරගන්න. මගේ සීමාව මෙච්චරයි. මම පව් කරගන්නේ ඔයා නිසා. මොකද හේතුව මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ මම. බුදුදහමේ කියලා නෑ හාමුදුරුවෝ කරන පව් වලට ගිහියෝ අපිරිසිදු වෙනවා කියලා. ගිහියෝ කරන පව් වලට හාමුදුරුවෝ අපිරිසිදු වෙනවා කියලා බුදුදහමේ කියලා නෑ. අම්මා තාත්තා කරන පව් වලට ළමයි විපාක විඳින්න ඕනි කියලා. ළමයි කරන පව් වලට අම්මා තාත්තා විපාක විඳින්න ඕනි කියලා බුදුදහමේ කියලා නෑ. බුදුදහමේ කතා කරන්නේ කොහොමද? අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති. මම පව් කරොත් අපිරිසිදු වෙන්නේ කිලිටි වෙන්නේ කවුද? මමමයි. තමන් කරන පවෙන් තමන් අපිරිසිදු වෙනවා. අත්තනා අකතං පාපං තමන් එහෙම ඒවා කරේ නැතොත් අත්තනාව විසුජ්ජති. පිරිසිදු වෙන්නේ කවුද? තමන්මයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ. පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම තමන් මත තීරණය වෙනවා. කාටවත් කවුරුවත් හොදන්න බෑ. එහෙනම් ඉතින් අපේ බලාපොරොත්තු තියාගත්තොත් හරිද? අපි මොනවා හරි කළා ළමයින්ට උගන්නමු. අපි කරපු පව් වලටත් ගැලවෙන්න පොඩි උන් පින් දෙයි අපිට. ඒගොල්ලෝ පින් දුන්නට ඒගොල්ලෝ පින් වලින් දෙන පින් වලින් අපේ පව් හොදන්න බෑ. නාඤ්ඤ මඤ්ඤෝ විසෝධේ. කාටවත් කවුරුවත් හොදන්න බෑ. අපිට දරුවෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම, අපේ නම් ශිෂ්‍යයෝ කොච්චර පින් දුන්නත් අපි මැරුණම අපි කරපු පව් හොදන්න ඒගොල්ලන්ට බෑ. එහෙම කරන්න බෑ. අපි කරන පින් මත අපිට හොඳ තැනක්, අපි කරන පව් මත අපිට නරක තැනක් අපිම සකස ගනිමින් ඉන්න. කවුරුත් ඉඳ පව් කරන්න එපා. බැඳීම් මත අරින්න බැරි වුණත් බැඳීම් හින්දා පව් අකුසල් කරන එක අරින්න පුළුවන්. මම මේකයි කියන්නේ. කරන්න පුළුවන් දෙ කියන්නේ. බැරි තරම් දුර දෙයක් ඔබට යෝජනා කරන්නේ නැහැ. මොකද යෝජනා කරාට ඒක කෙරෙන්නේ නැහැ කියලාත් මම හොඳටම දන්නවා. එහෙම වෙන්නේ නැහැ මොකද. දාලා යන්නේ නැහැ, අතහරින්නේ නැහැ කවුරුත්. ඒ අතහරිනවයි කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ තාම දුෂ්කර දෙයක් අතහැරීම කියන එක. ඒ හින්දා බුදුදහමට අනුව මම ඔබට මෙත්සිතින් යෝජනා කරනවා අඩුම බැඳීම් හින්දා පව් අකුසල් කරගන්නවත් නැතුව ඉන්න. අපිට පිට වෙන කවුරුත් නෑ අපිය. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ අත්ත දීපා විහෙරත භික්ඛවේ අත්ත සරණා න අනන්‍ය සරණා. පින්වත් මහණෙනි, තමන්ට පිහිට තමන්මයි වෙන කාගේවත් පිහිටක් නෑ. ඕකනේ අර පැරණි ඇත්තෝ කිව්වේ තමා හිසට තම අතමය
සෙවණැල්ල ඉතින් මොකටද අරයා මෙයා ගැන විශ්වාස කර කර ඉන්නේ? කවුරු වෙනුවෙන්වත් පව් කරන්නේ? කවුරු වෙනුවෙන්වත් පව් කරන්නේ? 10 මේක ඉතින් පුළුවන් විදියට අනුන් වෙනුවෙන් දේවල් කරන්න. නිත්‍යානුකූලව උත්තාන විරියාදිගත උත්සාහයෙන් වීරයෙන් බාහා බල පරිචිත අතපය වෙහෙසල ශ්‍රමය වගුරුවල සේදාවක් කිත්තා දහඩිය පෙරල ධම්මිකා ධම්මලත්ත ධර්මානුකූලව ලබාගත්තු දෙයකින් අනිත් අයට උදව් කරා. වැරදි පාරේ යන්න එපා. මොකද වැරදි පාරේ යන්න එපා කියන එකේ මම ඔබට කරන යෝජනාවේ තියෙන්නේ අපි වැරදි පාරේ යනකොට ධනය වෙනුවෙන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් අපි වැරදි කරන අයට දන්නේම නැතුව උදව් කිරිල්ලත් පටන් ගන්නවද නැත්? පටන් ගන්නවා. දැන් බලන්න තමන්ට හොර හිත කපටි හිත තියෙනකොට ඡන්දයක් හරි දෙන්නේ හොරෙකුටද නැද්ද?